Hi guys, ඉතින් අද අපි බලන්න යන්නේ කොහොමද ඔයාගේ hard drive එකට full clean up එකක් දෙන්න කියලා. මෙතනදී අපි main steps දෙකක් කතා කරනවා. පළවෙනි එක තමයි temporary files සහ cache files delete කරන එක. දෙවෙනි step එක තමයි වැඩ කරන්න නැති programs uninstall කරන එක. ඉතින් අපි කෙලින්ම යමු පළවෙනි step එකට. පළවෙනි step එකේ කරන්න තියෙන්නේ Windows R press කරලා run එක ගන්න ඕනේ. මේක අපිට මෙන්න මේ විදිහට start එකට ගිහිල්ලා ඒකට right click කරලා මෙන්න මෙතන මෙන්න මේ run කියන එක ඔයගලත් ගන්න පුළුවන්. හරි. එහෙම ගත්තයින් පස්සේ ඔයගොල්ලෝ type කරන්න ඕනේ %temp% කියලා. ඉතින් මම description එකේ දාලා තියන්නම් type කරන්න ඕනේ දේවල් ටික. හරි. ඒක open කරගත්තයින් පස්සේ මේ වගේ folders අපිට බලා ගන්න පුළුවන් ගොඩක්. ඉතින් මේවා වැඩ කරන්න නැති temporary files සහ cache files. ඉතින් මේවා computer එකේ තියෙද්දි තමයි ඔයාගේ hard drive එක ගොඩක් දුරට fill වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේවා delete කරන්න තමයි යන්නේ. පළවෙනියම ඔයගොල්ලෝ කරන්න තියෙන control A press කරලා මේක delete all select කරලා මෙතන delete කියන button එක click කරන්න. පෙරක් වෙලාවට මෙන්න මේ වගේ error එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සරහට ඕන වෙන temporary files තියෙන පුළුවන්. ඒ වගේව delete කරන්න දෙන්නේ නැහැ. ඒක skip කරන්න තියෙන do this for all current items කියන එක tick කරලා skip දෙන්න. ඊට පස්සේ ඔටෝමැටිකලිම ඕන ෆයිල්ස් ටික තියාගෙන අනිත් ඒවා ඔක්කොම ටික ඩිලීට් කරලා දානවා. හරි. පළවෙනි ස්ටෙප් එකේම තවත් කොටසක් තියෙනවා. මේකටත් රන් එකමයි ගන්න තියෙන්නේ. මේකෙදි ඔයාට සර්ච් කරන්න ඕනේ නිකම්ම normal විදියට temp කියලා. ඉතින් මෙතන ඕකේ ක්ලික් කරන්න. ඊට පස්සේ ආපහු සැරයක් අර වගේ වැඩ කරන්න නැති ෆයිල්ස් තියෙන ෆෝල්ඩර් එකක් බලා ගන්න පුළුවන්. මේකත් control A press කරලා all select කරලා delete දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට shift එක delete එක ඔබලා මේවා permanentlyම delete කරගන්නත් පුළුවන් ඕනනම්. ඉතින් අර වගේ error එකක් ආවොත් කලින් කරපු step එකම කරන්න. හරි. අපි එහෙනම් පළවෙනි step එකත් ඉවරයි. දැන් අපි දෙවෙනි step එකට යමු. දෙවෙනි step එකේ අපි කරනවා කිව්වේ වැඩ කරන්න නැති programs uninstall කරන එකනේ. ඉතින් ඒකට මම විදි දෙකක් කියලා දෙන්නම්. පළවෙනියටම දුර විදියක කියලා දෙන්නම්කෝ. මේක තමයි මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්නේ. හරි. මේකට කරන්න තියෙන search bar එකට ගිහලා search කරන්න control panel කියලා. එතකොට මෙන්න මේ වගේ control panel එක බලා ගන්න පුළුවන්. ඒකට click කරන්න එක සැරයක්. ඊට පස්සේ මේ වගේ window එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන programs කියන එක යටතේ තියෙන uninstall program කියන එක දෙන්න. ඊට පස්සේ අපිට මේ වගේ දැනට අපේ computer එකේ install වෙලා තියෙන හැම application එකක්ම අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී කරන්න තියෙන අපිට වැඩක් නැති application එක select කරලා delete කරලා දාන එක. මම example එකක් විදිහට මෙන්න මේක select කරනවා GTA San Andreas. මම මේක මෙන්න මේ විදිහට uninstall කරනවා මොකද මට ඒක වැඩක් නැති නිසා. මෙන්න මේ වගේ ඕගොල්ලොන්ටත් ඕන නැති application එකක් තියෙනවා නම් කෙලින්ම uninstall කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මේකෙම දෙවෙනි step එක තමයි මේක ඒ කියන්නේ දැන් අපි ටිකක් අමාරු විදියකටනේ කරේ. ඉතින් මේක මීටත් වඩා ලේසි කරගන්න තවත් එක විදියක් තියෙනවා. මේකට කරන්න දෙන්නේ කෙලින්ම start එක click කරලා මෙතන show all කියන එක press කරන්න. සාමාන්‍යයෙන් Windows 10 වල නම් normally අපි start එකේ බුහම මෙන්න මේ වගේ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට අපිට මෙතන මේ වැඩ කරන නැති program එක select කරලා uninstall කරගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ. මෙන්න මේ විදියට ආපහු ඊට පස්සේ අපිට ඒක සිලෙක්ට් කරලා මේව කරන්න. එනකොට මම හිතනවා මේ ස්ටෙප් එකට වඩා අර control panel එකේ setup එක හොඳයි කියලා මේ විදිය හොඳයි කියලා. මොකද ඒකේ කෙලින්ම ඒකේ uninstall setup එකම run වෙනවා. මේකෙදි අපිට application select කරලා ආපහු uninstall කරන්නයි ආපහු ඒකේ uninstall setup එක run කරන්නයි. එහෙම ඉතින් පොඩි ලොකු වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඒවා හැම එන්නේ නැහැ අර control panel method එකේ. ඉතින් ඒ විදිය තමයි මම නම් recommend කරන්නේ. ඉතින් අද අපි කතා කරේ ඔයාගේ hard drive එකට full clean up එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් C drive එකට full clean up එකක් දෙන්න පුළුවන් විදි දෙකක්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න සහ comment එකක් දාගෙන යන්න. තවත් මොකක් හරි විදියක් තියෙනවා නම් සව මේ වීඩියෝ එකට like කරන්න. අද ගිහින් එන්න සුබ දවසක්.